හොඳයි යාළුවනේ, හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න කිව්වා වගේම අදත් වීඩියෝ එකක් අරන් එනවා. බිල්ඩින් සෙටින් අවුට් කරන සර්වේ මල්ලිලා වෙනුවෙන්. මේ රූපෙන් දකින්නේ කොලොම් එකක් බොක්ස් කරන විදිය. කොලොම් එකක් අපරාධ කරන්නේ නැති කොලොම් එකක් නම් ඒක බොක්ස් කරනවා. ටිම්බර් කෝඩ් එකක් හෝ ස්ටීල් කෝඩ් එකකින් ප්‍රේම් එකක් වැදිලා මිලි 15ක විතර බෝඩ් එකක් ගන්නවා. ඒ සිටින් අවුට් එක තමයි ඔයා මේ දකින්නේ. බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ වගේ මම තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් කියන්න ඕන තමන් වැඩ දැනගෙන යන්න ඕන. මොකද වැඩ දන්නේ නැත්නම් ගිහලා වැඩක් කරන්න බෑනේ. ඉතින් ඩ්‍රෝවින් එකක් දුන්නම වැඩ කරන්නේ කොහොමද කියන එක තමන්ගේ නොලෙජ් එකක් තියෙන්න ඕන. මේ තියෙන්නේ කොලම් බොක්ස් එක වැඩ ඉවර වුණාම මොකද හැඩ තියෙනවා මිලි 12 බෝඩ් එකක් ගහන්නේ මේකේ තියෙන විදියට. ඔබ මේ දකින්නේ බාත්රූම් එක. බාත්රූම් එක සාමාන්‍යයෙන් පොඩි වෝල් එන්නේ කොහමද බාත්රූම් වල 100 වෙන්න පුළුවන්, 150 වෙන්න පුළුවන්. 150 වෝල් එකක් ආවත් නවත්තන ක්‍රම තියෙනවා. සමහර ඒවා 40 විදියට නවත්තනවා. සමහර ඒවා කර්ව් විදියට නවත්තනවා. මේ කරන්නේ එක පැත්තක් කර්ව් එක හදන විදිය. ඉතින් ඔබ වැඩට යනවා නම් බය වෙන්න දෙයක් නැහැ. වැඩ පුළුවන් අයට තියරිය සහ ප්‍රැක්ටිකල් දෙකම තියෙන්න ඕන. මොකද ඩ්‍රෝවින් එකක් දුන්නා මේ ඩ්‍රෝවින් එක බලාගෙන වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. අය කයින්වත් අහහා ඉන්න බෑ. මොකද මේ වගේ වැඩට ගියාම ඒ නොලෙජ් එක තියෙන්න ඕන. ඉතින් මේ වැඩ දැනගෙන ගියාම බය වෙන්න දෙයක් නැහැ. ලෙවල් ඉන්ස්ට්‍රුමන්ට් එක සෙටල් කරලා ලෙවල් එකක් හදාගන්න විදිය දැනගන්න ඕන. TBM එකක් දෙන්න පුළුවන්. TBM එකක් දුන්නොත් ඒ TBM එකට වැඩ කරගෙන යන්න ඕන. TBM එක 0 නම් 0 එකේ ඉඳලා අපි height එකක් දෙනවා නම් ඒ height එක හදාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වැඩ දන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ. වැඩට යන්න. පේනවනේ ත්‍රිකෝණාකාර බීම් ටික. ඕවා සෙටින් අවුට් කරන්න ඕන. ඉතින් ඕවගේ ලෙවල් හරියට දෙන්න ඕන. ඉතින් ඒ විදියට වැඩ කරගන්න පුළුවන් නම් බය වෙන්න දෙයක් නැහැ. මේ වැඩ කරගෙන යන්න. අනිත් එක තමයි මාලේ මේ හොටෙල් ශේත්‍රයේ තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. දූපත් වල තමයි වැඩ කරන්න තියෙන්නේ. ඔබ මේ දකින්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එක ලෙවල් දෙන එක. අනිත් එක තමයි මේ ඉස්සරහට මෙම මාලදිවයිනේ මෙම කම්පැනියට අවුරුදු 4ක ප්‍රොජෙක්ට් එකක් එන්න තියෙනවා. ඒකයි මම මේ දැන් මේ වීඩියෝ එක ගේන්නේ. ඒ ආයතනයට කට්ටිය බඳව ගන්න නිසා. මේ වැඩ ඔක්කොම මේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මොහොතේ තමයි වැඩ කරන්න තියෙන්නේ. ඔබ මේ රූපෙන් දකින්නෙත් ඒකයි. අනිත් එක ඉන්ස්ට්‍රුමන්ට් එක වැඩ පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ වැඩ පුළුවන් නම් අවුලක් නැහැ. අපිට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් මම කියන්නේ මේ ආයතනයේ වැඩට එන්න අපිත් සමග සම්බන්ධ වෙන කමෙන්ට් එකකින් දන්වන්න යන්න කැමති නම් හොඳයි යාළුවනි. ඔබට බොහොමත් ස්තුතියි. මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.